මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම TikTok එක හරහා හොයපු $187ක මුදලක් දැම්ම ගමන් ඔයාලට බැංකින් මැසේජ් එකේ මෙන්න මේ සල්ලි ටික ක්‍රෙඩිට් වෙද්දි. සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙරාක්ලික් YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ කතා කරන්නන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දැන් TikTok හරහා live කරනවා. ඒ වගේම TikTok හරහා earn කරනවා. ඉතින් මෙන්න මේ විදිහට TikTok හරහා earn කරන සල්ලි ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කොහොමද අපි ලංකාවේ බැංක් එකට withdraw කරගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ කතා කරන ඔයාලට ලේසියෙන්ම ඔයාගේ TikTok එක හරහා හොයන සල්ලි ඔයාගේ ලංකාවේ බැංක් එකටම ලේසියෙන්ම withdraw කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා ටෙරාක්ලික් YouTube channel එක මතක ඇතුව subscribe කරන්න. පහර අතුබාට subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒක එකපාරක් click කරන්න. ඊට අපේ notification all කියලා bell icon එකක් තියෙනවා. ඒකත් මතක ඇතුව click කරන්න. මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම TikTok එක හරහා හොයපු $187ක මුදලක් මගේ PayPal එකට withdraw කරලා මට PayPal එකේ ආව ඊමේල් නැත්තම් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ TikTok එකේ සල්ලි withdraw කරන්න අපිට PayPal එකක් ඕනේ. ඉතින් PayPal හරහා TikTok එකේ සල්ලි අපේ ලංකාවේ බැංක් එකට withdraw කරන විදිහ තමයි අද වීඩියෝ එක කතා කරලා ඉතින් මේකේ full in details ඇතුළත කතා කරනවා TikTok එකට කොහොමද PayPal එක link කරන්න සහ ඒ විස්තර සියලු දේවල් කතා කරන ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මේ විදිහට $187 මුදල මම TikTok එකෙන් මේකට මගේ PayPal එකට withdraw කරපුවා මේ තියෙන්නේ. ඒ වගේ මම ඔයාලට පෙන්නනවා මගේ PayPal එක. ඉතින් මේ තියෙන මගේ දැනට use කරන PayPal account එකක්. ඉතින් මෙන්න මේ PayPal එකේ මම activities වලට ගිහිල්ලා all transaction වලට යනවා. ඒකට ගිහිල්ලා මම search කරනවා TikTok කියලා. ඉතින් මෙන්න මේ විදිහට TikTok කියලා search කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැනට මම PayPal එකට මෙන්න මේ TikTok හරහා ගත්ත සල්ලි ඉතින් මේ විදිහට transaction තියලා මේ තියෙන්නේ. මේ ඔක්කොම payment මම TikTok හරහා ගත්තේ මෙන්න මේ මගේ PayPal එකට. ඉතින් මේ විදිහට බලනකොට මම දිගටම මගේ TikTok account එක සල්ලි PayPal හරහා තමයි withdraw කරගන්නේ. ඉතින් දැනට කිසිම ප්‍රශ්නයක් නැතුව මට PayPal හරහා TikTok වල තියෙන සල්ලි withdraw කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් ලොකු dollars amount වගේම පොඩි amount පවා ඔයාලට withdraw කරගන්න පුළුවන්. ඉතින් Payoneer වලින් withdraw කරන අයට අර Payoneer වල annual fees තියෙන ඒ වගේම Payoneer එකේ minimum withdraw කරන්න $50ක් ඕනේ. ඉතින් PayPal වලින් withdraw කරන්න $2ක් වුණත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව TikTok එකේ තියෙන සල්ලි දාගෙන බැංක් එකට withdraw කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම දැනට withdraw කරපු ඒ කියන්නේ TikTok හරහා withdraw කරපු PayPal එකට withdraw කරගත්ත සල්ලි ටික. ඊට පස්සේ PayPal එක හරහා ඔයාලට පුළුවන් ලේසියෙන් බැංක් එකට ගන්න. ඉතින් මුලින්ම මතක් කරනවා මෙන්න මේ TikTok එකේ සල්ලි withdraw කරන වැඩේ ඔයාලට අනිවාර්යයෙන්ම PayPal account එකක් තියෙන්න ඕනේ. ඉතින් PayPal account එකක් තියෙන්න ඕන වගේම commercial HNB සම්පත් වගේ බැංක් එක Visa card එකක් තියෙන්න ඕනේ මෙන්න මේ වැඩේ කරන්න. ඉතින් මෙන්න මේ දෙක තියෙනවා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව TikTok එකේ සල්ලි විනාඩි 5ක්වත් යන්නේ නැති තරම් ඉතින් ඒ වෙලේම withdraw කරලා ඒ වෙලේම බැංක් එකට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවක් යන්නේ කෙලින්ම withdraw කරපු ගාම ඒ වෙලෙන් බැංක් එකට සල්ලි ටික වැටෙනවා. ඉතින් ඔයාලට PayPal account එකක් මුලින්ම හදා ගන්න. ඉතින් මම වීඩියෝ එකේ description box එකේ PayPal හදන විදිහේ link එකක් දාලා තියන්න. ඉතින් මේ තියෙන්නේ PayPal account එක create කරන වීඩියෝ එක. ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මුලින්ම PayPal account එකක් හරියට create කරගන්න. ඉතින් මුලින් PayPal account එක create කරලා ඔයාලට පුළුවන් PayPal app එක use කරලා PayPal app එකට PayPal account එක add කරගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා හරියට PayPal account එකක් create කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට commercial HMB සම්පත් වගේ බැංක් එක Visa card එකක් නැත්නම් ඔයාලට පුළුවන් බැංක් එකට ගිහිල්ලා commercial හරි සම්පත් හරි HNB හරි Visa card එකක් හදාගන්න. ඉතින් normal account එකක් open කරගන්න. ඉතින් අර සම්පත් වල එක එක නම් වලින් බැංක් account තියෙන. ඉතින් ඒව නැතුව normal ඒ කියන්නේ normal saving Visa card එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ දෙක කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ TikTok එකට යන්න. ඉතින් මම පෙන්නන්නම් දැන් කොහොමද TikTok එකට add කරන්න සහ TikTok එකෙන් කොහොමද PayPal එකට withdraw කරලා PayPal එකේ ඒවා ටික බැංක් එකට ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් PayPal account එකක් create කරගන්න. ඉතින් ඒ වගේ මතක් කරන ඔයාලට PayPal account එකක් හදාගන්න බැරි අය ඉන්නවා නම් මට කියලා payment එකක් කරලා PayPal account එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම TikTok එකේ දැනට සල්ලි හෝල්ඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි withdraw කරගන්න බැරුව මේ වගේ methods try කරලා withdraw කරගන්න බැරි අය ඉන්නවා නම් මට message එකක් දාන්න මං හරහා ඔයාලට withdrawal එකක් කරගන්න පුළුවන්. ඉතින් නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ බලලා විනාඩි 5ක් ඇතුළත TikTok එකේ සල්ලි ටික ලේසියෙන්ම ඔයාගේ බැංක් එකට withdraw කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ TikTok එක open කරගන්න. ඉතින් මේ විදිහට TikTok එක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ balance කියලා tab එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන menu tab එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් balance tab එක හොයන්න. මේ තියෙන උඩ balance කියලා
මෙන්න මේ බැලන්ස් ටැබ් එකට යන්න. ඊළඟට ඔයාලා දැන්ට ලයිව් ගිහිල්ලා ලයිව් earning earn කරපු රිවර්ඩ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන view ටැබ් එකට යන්න. ඉතින් මෙතන view ටැබ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන බැලන්ස් එක ගාවට යන්න. ඉතින් මෙන්න මෙතන බැලන්ස් එක ගාවට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන withdraw ටැබ් එකට යන්න. මේ ඊට පස්සේ මෙන්න මෙතන add payment method කියලා තියෙන මෙන්න මේ add payment method එකට යන්න. ඉතින් මේ විදිහට add payment method එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් PayPal select කරන්න. ඉතින් මෙන්න මේ විදිහට PayPal select කරාට පස්සේ ඔයාලගේ TikTok account එක හදලා තියෙන email එකට හරි phone number එකට හරි code එකක් එනවා. ගොඩක් වෙලාවට phone number එකේ code එක එන්නේ WhatsApp එකට හරි Telegram එකට හරි. ඉතින් එන්නේ අංක 4 code එක මෙතන enter කරගන්න. ඔයාලට එන code එක ගහන්න. ඉතින් මේ විදිහේ code එක ගහුවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන agree and continue button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට add PayPal account කියලා එනවා. ඉතින් PayPal account එක මෙතනට add කරන්න ඕනේ. ඉතින් මෙතන add PayPal account එක click කරගන්න. ඊළඟට ඔයාලගේ PayPal එකේ email එක password එක ගහලා මෙතන PayPal එක add කරගන්න ඕනේ. ඉතින් මගේ YouTube channel එකේ PayPal හදන වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් මෙන්න මේ PayPal හදන වීඩියෝ එක බලලා ඔයාලට PayPal account එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එකේ යටින් දාන්නම් PayPal හදන වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ මෙතන password එකයි email එක ගහන්න ඕනේ. ඉතින් මම මෙන්න මෙතනට email එකයි password එක ගහලා මෙතන login button එක click කරගන්නවා. ඊළඟට ඔයාලගේ මෙතනට add කරන PayPal එක ඔයාගේ TikTok account එකට link වෙනවා. ඉතින් මේ විදිහට process කියලා වැටේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හරි මාක් එක වටන කෙනා ඔයාගේ PayPal account එක හරියට මෙන්න මේ TikTok account එක link වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන withdrawal එක ගන්න. ඉතින් මෙතන daily withdrawal limit එක $200ක් තියෙනවා. ඉතින් ඔයාලගේ සමහර අයගේ daily withdrawal limit එක ඇත්තේ $100යි. ඉතින් මම මෙන්න මේක withdraw කරන්න යන්නේ දැන්. ඉතින් මේ විදිහට 200ක් මට ගන්න පුළුවන් නිසා මම 200 ගහලා මෙතන withdraw button එක click කරනවා. ඉතින් ඔයාලට ගන්න ඕනේ ගාන ගහලා ඉවරලා මෙතන withdraw button එක click කරගන්න. ඊට පස්සේ මම මෙතන confirm කරනවා. ඉතින් මෙයාලා saves fee එකකුත් ගන්නවා. ඉතින් මෙතන confirm button එක click කරගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට සමහර අයගේ මෙන්න විදිහ identity verification එකක් එන්න පුළුවන්. ඉතින් identity verification එකක් આવත් identity verification එක කරගන්න ඕනේ. identity verification එක આવත් මෙතන ID එක හරි driving license එකේ font එකේ back එකේ photo එකක් තමයි දාන්න තියෙන්නේ. මෙතන next button එක click කරලා. ඉතින් ඒ විදිහේ verification එකක් තියෙන අය verification එක කරගන්න නැත්නම් withdraw කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට PayPal එක add වුණාට පස්සේ ඔයාලා TikTok එකේ balance tab එකට යන්න පුළුවන්. ID verification නැත්නම් පොත ID එක verify කරගන්න. ඊට පස්සේ මෙතන withdraw tab එකට යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන all දාලා ඔයාලට withdraw කරන්න ඕනේ amount එක type කරලා නැත්නම් all දාන්න. ඊට පස්සේ මෙතන withdraw button එක click කරලා මෙතන confirm කරන්න. ඊට පස්සේ විනාඩි 2ක් 3ක් හෝ විනාඩි 10ක් ඇතුළත ඔයාගේ PayPal account එකට මෙන්න මේ withdraw කරන USD ටික ඔයාගේ PayPal account එකට එනවා. ඉතින් මෙන්න මේ balance එක transfer වෙලාද කියලා බලන්න ඔයාලට මෙන්න මෙතන live withdrawal rewards කියන තැන update වෙනවා. ඉතින් මේක ඔයාලට පුළුවන් ඇතුළට ගිහිල්ලා බලන්න මේක payment status එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙතන send කියලා වැටුනොත් මෙන්න මෙතන withdraw complete කියලා වැටලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ PayPal account එකට මෙන්න මේ සල්ලි ටික ඇවිල්ලා තියෙනවා. withdrawal එක කරාට පස්සේ බලන්න ඔයාලගේ PayPal එකට open කරලා බලන්න PayPal app එකට account එක add කරන්න. ඉතින් මේ තියෙන්නේ මේ මම PayPal එක open කරලා පෙන්නන්නේ මේ අර මම කලින් withdraw කරපු $197ක මුදල. ඉතින් ඒ වගේම PayPal එකකින් email එකකුත් එනවා මෙන්න මේ විදිහට. ඊමේල් එකක් එනවා මෙන්න මේ විදිහට $197ක් වාගේ account එකට එනවා කියලා. ඒ කියන්නේ account එකට කියන්නේ PayPal account එකට සල්ලි ආවට පස්සේ මෙන්න මේ විදිහට PayPal එකෙන් ඊමේල් එකකුත් එනවා. ඊළඟට මම මුලින් කිව්වා ඔයාලට මතක ඇති ඔයාලට මෙන්න මේ වැඩේ කරන්න PayPal account එකක් වගේම commercial HMB සම්පත් වගේ bank එකක visa card එකක් ඕනි කියලා. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා කොහොමද ලංකාවට සල්ලි ගන්න කියලා PayPal එකට කාඩ් එක link කරලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ link එකත් මම දාන්නම් description එකේ. ඉතින් මෙන්න මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ withdraw කරගන්න මොකක් හරි issue එකක් තිබ්බොත් මට message එකක් දාන්න. ඉතින් ඒ වගේම PayPal account හදාගන්න බැරි අය ඉන්නවා නම් මට කියලා PayPal account හදාගන්න වගේම මේ විදිහට withdrawal එකක් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් live කොහොමද මම දැන් අර කලින් withdraw කරපු $197ක මුදල live කොහොමද bank එකට withdraw කරන්න කියලා මම දැන් පෙන්නනවා. ඉතින් ඔයාලගේ PayPal එකට සල්ලි ආවට පස්සේ ඔයාලට පුළුවන් PayPal app එකට PayPal account එක add කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට balance එක පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ balance tab එකට click කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ transfer button එක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ fingerprint එක වගේ දෙයක් අහයි එහෙම ඇහුවොත් fingerprint එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයා add කරලා තියෙන card එක select කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන next button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට withdraw කරන්න ඕනේ balance එක මේ විදිහට ගහන්න. ඊට පස්සේ ආයෙත් next button එක click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැනට exchange වෙන rate එක වගේම ඔයාලට කීයක් හම් වෙනවද සහ ඒ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන transfer button එක click කරගන්නවා.
ඊට පස්සේ විනාඩි 5ක් ඇතුළත වාගේ මෙන්න මේ විත්ඩ්‍රෝ කරන සල්ලි ටික එනවා. ගොඩක් වෙලාවට දැම්ම ගාම ඔයාට බැංකින් මැසේජ් එකේ මෙන්න මේ සල්ලි ටික ක්‍රෙඩිට් වෙද්දි. ඉතින් ඔයාලට කලින් මම කතා කරපු විදිහට PayPal account එකක් create කරලා ඒ වගේම කමර්ෂල් HMB සම්පත් කාඩ් එකකට විනාඩි 5ක් ඇතුළත ඔයාලගේ TikTok එකේ earn කරන සල්ලි withdraw කරගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව මාර ගැටලු තිබ්බොත් අනිවාර්යෙන් පහළ comment section එකේ දාන්න. ඉතින් ඒ වගේ මේ වීඩියෝ ආගෙන නොදන්න යාළුවෝ බලන්න අනිවාර්යෙන්ම share කරන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් ඉක්මනින්ම හැමෝටම සුබ දවසක්.